හැමෝටම. ඉතින් අද vlog එක නම් නත්තල් දවසේ සහ ඊට පස්සේ දවසේ මගේ දවස ගෙවන විදිහ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු අද කොහොමද දවස ගෙවන්නේ කියලා. ඉතින් ඔයාලත් කියාගෙන යන්න ඔයාලගේ ක්‍රිස්මස් ඔයාලා සැමරුවේ කොහොමද කියලා. ඉතින් මගේත් නිවාඩු දවසේ හින්දා ඉන්දියාප්ප හදන්න තමයි හදන්නේ. ඉන්දියාප්පයි ලැවරියයි හදන්න තමයි හදන්නේ මේ. එදා හදපු ඉන්දියාප්ප පිටිවල ඉතුරු ටිකක් තිබුණා. ඒකින්ද මම ඒක හදන්න කියලා හිතුවාද. ලැවරියා නම් මම ඊට කලින් ලොකුවට හදලා නැහැ. ඉතින් ඒත් දන්න විදිහට හදන්න තමයි හදන්නේ. කන්න ආස හින්දා හදන්න හිතුණා. ඉතින් බලමු හරියට එයිද කියලා. ඉතින් මේ දවස්වල අපිට නම් ටිකක් වැස්ස අඩුයි. ඔයාලට කොහොමද දන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම මේ පැණිපොල් එක තමයි මේ හදාගන්නේ. පැණිපොල් එකේ පාට නම් ටිකක් මදි වගේ නේද? කමක් නැහැ. ඉතින් ගෙදර කන්නනේ. ඒකින්ද රස ඇති කියලා හිතනවා. ඉන්දියාප්ප ටික නම් හරි ගිහින් තියෙන්නේ. අපි දෙන්නෙක් ඉන්න හින්දා පොඩ්ඩයි මං හදාගත්තේ. දැන් තවරිය ටික තමයි හදාගන්නේ. මම මෙහෙම තමයි හදන්නේ. මේකට ඉටි කොලයක් හරි කෙහෙල් කොලයක් හරි අරගෙනත් සමහර අය හදනවා කියලා දන්නවා. මට හිතෙනවා ඉන්දියාප්ප වල ගන්න මිශ්‍රණය පොඩ්ඩක් දියාරු වැඩි කියලා. ඒක හින්දා මේක කැඩෙයිද දන්නේ නැහැ. කමක් නැහැ. ඉතින් රසට තිබුණාම අය හැඩේ ඕනේ නැණි කියලා ඔන්න හදන්න තමයි හදන්නේ. බලමු හරියට එයිද කියලා. කෑම නම් හදලා ඉවරයි. දැන් කන්න තමයි හදන්නේ. ඉන්දියාප්ප වලට ලොකු දෙයක් නම් මං හදාගත්තේ නැහැ. සම්බෝලයක් තමයි හදාගත්තේ. මොනවා තිබ්බත් සම්බෝල වලට කැමති කට්ටිය ඉන්නවද? මට නම් ඉතින් සම්බෝල තුන් වේලම උනත් කන්න පුළුවන්. ටිකක් සැරට සම්බෝලයක් හදාගත්තා ඉන්දියාප්පත් එක්ක කන්න. ඒත් එක්කම ලැවරිය ටිකත් හදලා තියෙන්නේ. මේ බලන්නකෝ ඉතින් ලැවරියා ටිකේ හැඩේ නම් පොඩ්ඩක් අඩුයි. හැබැයි රසට තිබුණා. දැන් මේ හදන්නේ කේක් එකක් හදාගන්න. ස්පොන්ජ් කේක් එකක්. මේක මේ අපේ නංගිගේ බර්ත්ඩේ එකට තමයි හදන්නේ. ස්පොන්ජ් කේක් වලින් තමයි මම මේ කේක් එක හදාගන්න හදන්නේ. රෙසිපි එක නම් මම ඕන නම් ඔයාලා ඉල්ලන්න මම දාන්නම්. මම මෙතනදි කියාගෙන යන්නම්. බිත්තර 4ක් තමයි ගත්තේ. බිත්තර සුදු මද කහ මද වෙන් කරලා අරගෙන සුදු මද ටික බීට් කරගත්තා. ඒ ටික මේ විදිහට බීට් කරලා සීනි ටිකත් කුඩු කරලා දාගන්න ඕන. සීනි ග්‍රෑම් 125ක් තමයි මේකට මම දාගත්තේ. බිත්තර ලොකු බිත්තර 4යි. සීනි ග්‍රෑම් 125යි. පාන් පිටි ග්‍රෑම් 125යි. බටර් ග්‍රෑම් 40යි. මේ ටික තමයි මම ගත්තේ. අර සීනි බිත්තර සුදු මද ටිකයි බීට් කරපු එකට මම කහ මද ටිකක් දාලා බීට් කරගන්නවා හොඳට. මේක අර ගෑරප්පුවකින් පොඩ්ඩක් ගහලා දාගන්න තිබ්බනම් හොඳයි. මට ඒක අමතක වුණා. පොඩ්ඩක් කලවම් කරලා මේකට එකතු කරගන්න. ඊට පස්සේ ආයෙ බීට් දැන් මම මේකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. වැනිලා තේ හැන්දක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ තමයි පිටි ටික එකතු කරගන්නවා. පිටි වලට බේකින් පවුඩර් තේ හැන්දක් දාලා එකපාරක් හලාගෙන තමයි තියෙන්නේ. සමහර අය නම් 3 පාරක් හලනවා. මම නම් එකපාර හැලුවේ. ඊට පස්සේ මම මෙහෙම ග්‍රෑම් 500 බේක් කරන තැටි දෙකකට
සෙල්සියස් අංශක 180ට බේක් කරගන්න තමයි හදන්නේ. ඒ අතර ඉතින් කන්න තමයි හදන්නේ. නිවාඩු දවස් වුණාට ඉතින් දවස් ඉක්මනට ගෙවිලා යනවා. ඒ ගැන නම් හරිම දුකයි. මොකද හැමදාම ගෙදර ඉන්න හම්බෙන්නේ නැති හින්දා. ඒත් ඉතින් රසට උයාගත්ත දවල්ට කන්නත් දැන් ඉතින් ඔයාලා බලනවා ඇති දවල් රස සම්පූර්ණේ හදලා තියෙන්නේ කියලා. මේ හදලා තියෙන්නේ හුණුසාල් බත්. හුණුසාල් හාල් වලින් තමයි බත් අද මම උයාගත්තේ. ඒකට ඉතින් ගොඩක් වෙලාවට යන්නේ පොල් සම්බෝල තමයි. ඒකින් ඉතින් පොල් සම්බෝල ටිකක් හදාගත්තා. ඒ අතර ඉතින් සැලොන් එකෙත් වැඩ වගේ පාරගෙන තිබුණ හින්දා ඒ පැත්තට ඉක්මනට වලුව දාලා ආවා. නිවාඩු දවසේ කියලා නැහැ ඉතින් බාරගත් වැඩ කරලා දෙන්න ඕනනේ. ඒකත් ඉවර කරලා ආයෙත් ගෙදර ඇවිල්ලා කේක් එකේ වැඩ ටික තමයි කරන්න ගත්තේ. අද හදන්නේ මම පයිනැපල් කේක් එකක්. මේකට ගොඩක් අය පයිනැපල් ගැටෝ කියලාත් කියනවා. මම නම් එහෙම දන්නේ නැහැ මේක හරි ක්‍රමයේද කියලා. ඒත් මේ හදන්නේ මගේ ක්‍රමයට. ඉතින් බලමු රසට තියෙයිද කියලා. මේ තියෙන ෆයිනල් ලුක් එක. මේ විදිහට තමයි මම මේක හදාගත්තේ. ලොකු ඩිසයින් නම් දැම්මේ නැහැ. ගෙදර කන හින්දා ඉතින් අයිසිං අඩුවෙන් හදාගත්තා. දැන් ඉතින් කෙනෙක් සර්ප්‍රයිස් වෙන්න තමයි හදන්නේ. එයා දන්නේ අපි එනවා කියලා. බලන්නකෝ ඉතින්. ඉතින් ගෙදර අයත් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා කෑම කන්න තමයි හදන්නේ උදේට. අම්මා රස කිරිබත් එකක් හදලා තිබුණා අපිට කන්න. ඔයාලා දන්නවද ඇති බඩිරිඟු වලින් කිරිබත් හදන වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ආවා. ඉතින් අද ගෙදර හදලා තිබුණේ බඩිරිඟු කිරිබත් තමයි. ඉතින් ඒවත් කාලා මම සැලොන් එකට ගියා. එදා දවසේ මට සැලොන් එකේ ලොකුවට වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් හවස් හරුවේ අපි බීච් යන්න තමයි හිතාගෙන හිටියේ. මේක නම් අපි ඇත්තටම ඉතින් නිකන් ජොලියට වගේ තමයි කරේ. මේක කරන්න හිතාගෙන හිටියට ලොකුවට කෑමක් ගන්න බැරි වුණා අපිට මේක කරන්න. ඒකම මෙතන තන අපිට තියාගන්න තැනක් තිබෙන්නේ නැහැ මේවා ගෙනල්ලා. ඉතින් ඔන්න ඔය ටිකක් hina වෙන්න පුළුවන් කියලා අපි මේක කරලා බැලුවා. ඇත්තටම මට නම් කා ගන්න බෑ. ඔයාලත් මේ සෙල්ලම කරලා තියෙන කට්ටිය කියන්න බලන්න ඔයාලට මේ කරද්දි කන්න පුළුවන් වුණාද කියලා. ඇත්තටම මට නම් මේක කරද්දි කන්න බෑ. කනවට වැඩිය කරේ hina වෙන එක. ඇත්තටම කන්න ගියොත් හිර වෙලා තමයි මොකක් හරි වෙන්නේ. ඒ වුණාට ඉතින් කන්න පුළුවන් කට්ටියත් ඇති නේද? මම වීඩියෝස් වල නම් දැකලා තියෙනවා සමහර අය නම් හොඳට කන්නවා මේ තරගේ දිනනවා. ඇත්තටම මේ වුණාට මට නම් කන්න බැරි වුණා. මේක හරියට නිකන් උනේ අර අවුරුදු උත්සවවල බාධක දුවනවා වගේ එකක් තමයි. නැමිලා කන්න යන එක ඊට වැඩිය ටිකක් අමාරු වැඩක්. මේක අර උසක තිබුණා නම් ටිකක් ෂේප් ඒත් වැඩේ අතරේ නෑ. අපි කොහොම හරි මේක කරගෙන ගියා.
අපි රෑ වෙනකම්ම බීච් එකේ ඉඳලා ඩිනර් ගන්න තමයි ගියේ. ඉතින් එදා දවස එහෙම ඉවර වුණා. මේ ගෙවෙන්නේ ඉතින් අවුරුද්දේ අවසාන දවස් කීපය නිසා ඔයාලා හැමෝමත් සතුටින් ඉන්න. අපි පළවෙනිදට ලෑස්ති වෙන්නත් ඕනි. මම මේ වීඩියෝ එකත් ඔයාලට අරන් එන්නම්. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම thank you.